Oi toto, oi toto, katu heke ana, karongo heke ana ki te ngā hau atu. Utaina taku kawa ne, he kawa tua maunga. Kawewini kawa wana tāra patatu ki te rangi, au e hi. Whana, whana, haramai te toki hi haungi e, hui e, tai ki e. කියවරා. ඉතින් අද මම මේ රැඳී සිටින්නේ නවසීලන්තයේ විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍යාංශ පරිශ්‍රයේ සිට. අද මෙහි සිටිනවා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු විජිත හේරත් මැතිතුමන්. මුලින්ම ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ නවසීලන්ත සංචාරය තුළදී දෙරට අතර නව සහයෝගිතා හෝ වෙළඳ ගිවිසුම් පිළිබඳව සාකච්ඡා කරනවාද? විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවන්නට නවසීලන්ත රජය විසින් අප බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියලා. නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා අලුත් පියවරකින් අපි ගිය අවුරුද්දේ ආරම්භ කරා. ඒක සනිටුහන් වෙන්නේ නවසීලන්තයේ විදේශ ඇමතුමා 2025 මැයි මාසේ ලංකාවට ආවා. ඔහුගේ ආරාධනාවෙන් තමයි අද මම නවසීලන්තයට ආවේ. හරියටම අවුරුද්දකට පස්සේ අපි රාජතාන්ත්‍රික සම්බන්ධතා තවත් පියවරකින් ශක්තිමත්ව ගෙනියන්න තමයි අද මේ ගමන අපි ආවේ. 2021 දී නවසීලන්තයේ මහ කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ වුණා. ඒ වගේම අපි ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් කාර්යාලයත් නිල වශයෙන් නවසීලන්තයේ මේ ගමනත් එක්කම ආරම්භ කරනවා. ඒකෙන්ම පෙන්눔 කරනවා අපි දෙරට අතර සම්බන්ධය වේගයෙන් ඉදිරියට යනවා කියලා. පහුගිය අවුරුද්දේ නවසීලන්ත සංචාරකයන් 13000කට වැඩි පිරිසක් ලංකාවට ආවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසක් නවසීලන්තයේ තුල උසස් අධ්‍යාපනය හදාරනවා. ඒ වගේම අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ වෘත්තීන් වල නියැලෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සම්බන්ධය දිගු කාලයක් තිස්සේ පැවතෙන්නක්. ඉතින් මේ ගමන තුලින් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඒ වගේම වෙළඳ ශාස්ත්‍රයේ තුල ඒ වගේම සංචාරක ශාස්ත්‍රයේ තුල ආර්ථිකයේ තුල විවිධ සාකච්ඡා ගණනාවක් සංවිධානය කරලා තියෙනවා. ඇත්තටම ගත්තොත් නවසීලන්ත කැබිනට් මණ්ඩලයෙන් අඩක් නියෝජනය කරන ඇමතිවරු මේ සංචාරයේදී මුණ ගැහෙනවා. ඒත් එක්ක ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙනවා. ඒකෙදී අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම විශේෂයෙන්ම අධ්‍යාපනයේ පිළිබඳව ඒ වගේම දෙරට අතර ආයෝජන සහ වෙළඳාම් පිළිබඳ ගිවිසුම් වලට එළඹීම සඳහා මූලික අඩිතාලම දාන. ඉදිරියේදී ගිවිසුම් අත්සන් කරන්න බලාගෙන අපි සාකච්ඡා තවත් පියවරකට ඔසවා තබන්න තමයි මේ ගමන මේ අවස්ථාවේ අපි ඇවිල්ලා තියෙන්නේ. ඔව් එම්තුමනි. ඉතින් අවසාන වශයෙන් අහන්න කැමතියි මේ නවසීලන්ත සංචාරය තුළදී නවසීලන්තය පිළිබඳවත් මෙහි ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබඳවත් ඔබතුමාගේ අදහස කුමක්ද? ඇත්තටම ශ්‍රී ලාංකික ප්‍රජාව විවිධ ජාතිකත්වයන් නියෝජනය කරමින් නවසීලන්තය තුල කාලයක් තිස්සේ ඉන්නවා. ඒ අයට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පහසු ගමනාන්තයක් ඇති කරන්න ගුවන් ප්‍රවාහන පහසුකම් දැනට තියෙන තත්ත්වයට වඩා පහසු ක්‍රමයකට හදන්න. ඉතින් නවසීලන්තයේ පැත්තෙනුත් ඒ යෝජනාව තියෙනවා. කොළඹ ඉඳලා සිඩ්නි වලට ගුවන් යානකින් ඇවිල්ලා සිඩ්නි වලින් වෙලින්ටන් හෝ ඕක්ලන්ඩ් වලට එන්න ගුවන් යාන ආරම්භ කරන්න කියලා. ඉතින් අපේ පැත්තෙනුත් ඒ එකඟතාවය තියෙනවා. ඉතින් අපි උත්සාහ කරනවා ඉදිරියේදී ඒක ආරම්භ කරන්න. එහෙම වුණොත් ශ්‍රී ලංකා වාසීන්ට ඉතා පහසුවෙන් කොළඹට යන්නත්, කොළඹ ඉඳලා ආපහු නවසීලන්තයට එන්නත්, නවසීලන්ත අයට එහෙ යන්නත් පහසු වෙනවා. ඉතින් ඒක දෙරට අතර සංචාර කර්මාන්තයටත් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ ශ්‍රී ලංකා වාසී අය නවසීලන්තයේ ඉඳලා මේ සීතලේ මහන්සි වෙලා විශාල
මුදලක් ලංකාවට එවනවා. ඒ විදේශ ප්‍රේෂණ තමයි ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ඉතින් ශ්‍රී ලංකා ලාංකිකයෝ මෙහි ඉඳලා වැඩ කරලා හම්බ කරලා එවන සල්ලි ඇත්තටම අපේ රටේ ආර්ථිකයට ලොකු ශක්තියක් වෙනවා. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඒ පිළිබඳව. බොහොමත් මේ ස්තුතියි අමතුමනි. ඉතින් අද දින නිල මාධ්‍ය ආවරණය ශ්‍රී ලංකන්ස්. නවසීලන්තයේ එකම ශ්‍රී ලාංකික ප්‍රජා පුවත්පත. ස්තුතියි.